DMC Academy and Business Solutions අපගේ YouTube නාලිකාවට ආව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයත් කතා කරන්න ලෑස්තිලා ඉන්නේ මෙන්න මේ විදිහට එක සෙල් එකක තියෙන වචන දෙක සෙල් වලට වෙන් කරගන්නේ කොහොමද? දැන් මෙතන මේ ටේබල් එකේ අපිට දීලා තියෙනවා serial number එක, නම, first name එකයි last name එකයි. දැන් name එක අපිට දීලා තියෙනවා. කුසල් අනුරුද්ධ, සුදේශ් දිසානායක, නිශාන්ත සිරිවර්ධන ඔය විදිහට නම් තියෙනවා 16ක්. දැන් අපිට මේ හැම එකකින්ම first name එක first name තීරුවෙත් last name එක last name තීරුවෙත් ලියන්න ඕන. අපි manually මේක කරනවා නම් එකින් එකට type කරන්න. ඒක ලොකු කාලයක් යනවා. හැබැයි අපිට තප්පර 15ක් ඇතුළත මේ වැඩේ කරගන්න පුළුවන් විදියක් තියෙනවා. ඒ ක්‍රමය තමයි මම අද කතා කරන්නේ. අපි මුලින්ම කරන්න ඕනේ පළවෙනියටම තියෙන data එකේ first name එක අපි මෙතන ලියා ගන්න. කුසල්. ඊට පස්සේ අපි කරන්න ඕනේ ඊළඟ cell එක select කරලා control එකයි e අකුරයි press කරන්න ඕනේ. දෙකම එකට. control එකයි e අකුරයි දෙකම එකට click කරන්න ඕනේ. එහෙම කරාම මෙන්න මේ name තීරුවේ තියෙන නම් වල first name එක පළවෙනි නම මෙන්න මේ first name column එකට ඔටෝම type වෙනවා. දැන් අපි බලමු last name එක කොහොමද ගන්නෙ. last name එක edit කරන්න ඕනේ. last name එක edit කරන්න ඕනේ පළවෙනි නමේ තියෙන last name එක අනුරුද්ධ කියන එක type කරලා ඊළඟ cell එක select කරලා control එකයි e අකුර යොදන්න. එතකොට ඔයාලට පේනවා නම් ටිකේ තියෙන දෙවෙනි කොටස මෙන්න මේ තීරුවට ඇදලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අපිට ඉතා පහසුවෙන් තප්පර 15ක ඇතුළත මෙන්න මේ එක සෙල් එකක තියෙන වචන ටික තවත් සෙල් වලට වෙන් කරගන්න පුළුවන්. වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එකත් subscribe කරලා තියන්න. ස්තුතියි.